අද ළමයි වට්ටක්ක හදලා මාළු උයලා කොළ මලවන්න හදන්නේ. දැන් මාළු ටික වලට හදාගමු. එදි වෙලා වීඩියෝ කියන්න බෑ ෂෝට් වීඩියෝස් දාන්න වෙන්නේ. සිදුලුණු අද මම එළියේ මිරිස් කරල් දෙකකුත් දැම්මා. සාම්පේ කරපිංචා ඒ සේම පොඩ්ඩක් තෙලට බෙදෙන්න දැම්මා. බෙදෙන්න දාලා දැන් දානවා මේකට 3-5 කුඩු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු ඒ සේරම දාලා කලවම් කරමු. හරියට මේක පොඩ්ඩක් බෙදලා කැස්සත් වෙනවා ඉතින්. ළමයි 3 දෙනා නම් ඉස්කෝලේ ගියා. කොලේ ගිහින් එලට අග්ගාලිකින් උයනවා. දැන් පොඩ්ඩක් ඕක බෙදෙන්න දෙමු. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්තු ගොරකා. ගොරක ටිකක් හම්බුණා මට අමුවේ. මම ඉතින් ඒව හොඳට සෝදලා පෙති පෙති කපලා වේලගත්තා. දැන් ඒ විදිහකුත් දාන්න. ඊට පස්සේ වත්ක පොඩ්ඩක් දාලා මෙන්න මේ පොඩ්ඩක් හදා ගන්නවා කලුවට. හරිද? ඊට පස්සේ මාළු කෑලි ටික මෙන්න මෙහෙම දාගමු. ලින්න බෝලේ දාලා මෙන්න මෙහෙම කලවම් පොයින් කරගන්න. කලවම් කරගන්න හොඳට. මේ ආකාරයට හදාගන්න. දැන් මේකට තව වතුර ඩුංගක් දාමු. දාලා ලුණු කුඩුත් දාලා මෙන්න මෙහෙම ගොඩාක් ගින්දර දාන්න නැතුව